අයිබෝවන් ඔයාලා හැම කෙනෙක්ම ඔන්න අද වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ස්වයංරැකියාවක් විදිහට මේ වගේ අමුරෙද්දෙන් බෑග් එකක් මහගන්නේ කොහොමද කියලා. මේක ස්වයංරැකියාවක් විදිහට ඔයාලට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මහන්න දන්නේ නැති කෙනෙක්ට අද මම ඔන්න කියලා දෙනවා. මම මේ බෑග් එක මහන්න එක කොටසක උස විදිහට අඟල් 16ක් සහ පළල අඟල් 14ක් අරගත්තා. ඉතින් ඔයාලට මේක කොටස් දෙකකට අරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට එක දිගටම අඟල් 32ක රෙදි කොටසක් අරගෙන දෙකට නමා ගන්න පුළුවන්. ඒ වගේම මම පටිය විදිහට අරගත්තේ පටියේ පළල ප්‍රමාණය අඟල් 5ක් පළලක් අරගත්තා. ඒක මම දෙකට නමලා මහන්න පහසු වෙන විදිහට මේ විදිහට නමලා අයන් කරගෙන තියෙනවා. එතකොට මහන්න හරිම ලේසි. මේ රෙදි කොටස ඔයාට මේ විදිහට එක දිගටම අඟල් 32ක් අරගෙන මැද්දෙන් නැමුවාම ඔයාට යටට මැහුමක් දාන්න ඕනේ නැහැ. ඉතින් ඒකත් අපිට කාලේ ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක්. දැන් අපි මේකේ මේ විදිහට අපි උඩිනුත් වාටිය නමලා මහන්න නමාගෙන තියෙන්නේ කන පිට පැත්තට. ඊට පස්සේ අපි මේකේ පටිය ඇටච් කරන තැන මේ විදිහට දුර සමාන දුරකින් බෙදා ගන්න ඕනේ. මම අඟල් 3මාරක් කොනේ සිට 3මාර දෙපැත්තින් ලකුණු කරගත්තා. ඒක අපි බෑග් එකේ කොටස් දෙකේම කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට පටිය තියලා මේ විදිහට තමයි ඔන්න පටිය අල්ලගන්නේ. තාම මම පටිය මහගෙන නැහැ. මම ඔයාලට මෙතන පෙන්නන්නම් අපි කොහොමද පටිය අල්ලගන්නේ කියලා. ඉතින් ওই විදිහට තමයි අල්ලගන්නේ. ඉතින් යන්කෝ අපි දැන් මේක මහන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි මේකේ අර හදාගත්ත පටිය අයන් කරලා හදාගත්තානේ නවලා. ඒ පටිය අපි මේ විදිහට මේ මහ ගන්න ඕනි කොනේ. වාටියක් මහගෙන යන විදිහට නෝමල් කෙලින් මහගෙන යන්න මේ විදිහට. ඒ විදිහට අපි මහන්න පටි කොටස් දෙකම එහෙම මහ ගන්න. ඉතින් ඔන්න ඔයාට ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් නම් ව්‍යාපාරයක් ගැන අදහසක් හොය හිටියා නම් ඔන්න මම ඔයාට තමයි උදව්වක් විදිහට මේක අදාරගෙන ආවේ. මම දන්න සහ ඉගෙන ගත්ත දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න මේ විදිහට එකතු වුණේ. කවුරු හරි මේකෙන් පොඩි බිස්නස් එකක් කරලා ජීවිතේ ගොඩ දාගනි කියලා මට ලොකු කවදා හරි සතුටක් ඉතුරු වෙයි. ඒ හින්දා තමයි මම ඔයාට මේ මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ. ඉතින් මේ විදිහට අපි දැන් පටි දෙකම මහගත්තා. දැන් අපි මේකට තියෙන්නේ පටිය ඇටච් කරගන්න. අපි අර ඉස්සල්ලාම දුර ලකුණු කරගත්තනේ කොතනින්ද මේක මහන්න ඕනි කියලා. ඒ මහන්නේ අපි මේ බෑග් එකේ කන පිට පැත්තෙන්. පටිය තියලා මහ ගන්න ඕනේ කන පිට පැත්තෙන්. අපි ඉහළින්ම වාටිය මහන්නත් කන පිටට නමලානේ තියෙන්නේ. මම ඒකත් නමලා අයන් කරගත්තා මහන්න ලේසි හින්දා. සාමාන්‍ය අඟලක වගේ වාටියක් තමයි එන්නේ. ඇතුළට අඟල් භාගයක් නමන්න නැවතත් භාගයක් නමන්න. මේ විදිහට ඒක යටින් තියලා මහගන්න මේ ක්ලිප් කරගන්න ඔයාට ලේසි හින්දා. නැත්තම් මහනකොට පටියේ දුර වෙනස් වෙන්න පුළුවන්. මේ පටිය ඔයාට දිග ප්‍රමාණය ගන්නකොට ඔයා උස කෙනෙක් නම් ටිකක් වැඩිපුර දිගට අරගන්න. ඔයාට මහ ගන්නවා නම් ඔයා මිටි කෙනෙක් නම් පටියේ දිග ප්‍රමාණය අඩු වැඩි කරලා අරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ස්වයංරැකියාවක් විදිහට මේක කරන්න හිතන් ඉන්නා නම් සාමාන්‍ය පටිය අඟල් 25ක් විතර දුරට දිගට අරගන්න. මම මේ අද කියලා දෙන්නවට මීඩියම් සයිස් බෑග් එකක්. ඉතින් මේ බෑග් එකට ඒ දුර ප්‍රමාණය ඇති. දැන් අපි මේක මහගමු. පටියක් තියලා අපි ක්ලිප් කරගත්ත. දැන් මේ වගේ වාටිය මහගෙන යන්න තියෙන්නේ. මේ විදිහට ක්ලිප් එක ගහලා තියෙන ක්ලිප් එක ගලවමින් මේ විදිහට මහගන්න. එතකොට අපිට දැන් මේ පටි කොටස් දෙකක් මේකට අල්ල ගන්න තියෙනවනේ. වාටි දෙකක් ඉහළින් මහන්න තියෙනවා. දැන් අපි එකයි මැහුවේ. ඊළඟ එකත් ඒ විදිහටම කරලා ඒ විදිහටම මහගන්න මේ විදිහට. ඊළඟට අපි බලමු මොකද්ද අපිට ඊළඟ පියවර විදිහට කරන්න තියෙන්නේ කියලා. හරි දැන් අපි පටි මහගත්තා. මේක මහගත්තේ අපි කන පිට පැත්තෙන්. දැන් අපි මේ පටිය බෑග් එක හරියට මෙහෙම නමලා අරගෙන ඉහළින් මේ වගේ එකට එක තියාගන්න සමාන දුරින් තියලා ඔයාලට පුළුවන් මේ පටිය මෙහෙම කෙලින් කරලා අල්ලලා හොඳ පිට පැත්තෙන් කතිරයක් විදිහට මැස්මක් දාන්න. මේක අපි කරන්නේ පටිය ශක්තිමත්ව බෑග් එකට ශක්තිමත් බව රඳා පවත්ව ගන්න. මොකද අපි බෑග් එකට බර දානවනේ. එතකොට අපිට පටිය මෙහෙම මහගත්තාම ශක්තිමත් බවින් වැඩි. ඒ හින්දා ඒ විදිහට මහනවා අපි බෑග් මහනකොට. ඔයා කොටස් 4ෙම ඒ කියන්නේ පටිය දැන් අපි කොටස් 4ක් තියෙනනේ බෑග් එකට ඇල්ලිලා. ඒ කොටස් 4ම මේ විදිහට හරහට මැස්මෝල් දෙකක් මහගෙන යන්න. දැන් මම මේ විදිහට කොටස් 4ම මහගත්තා. ඊළඟ පියවර විදිහට අපි බලමු
මොකද්ද මේ බෑග් එකේ කරන්න තියෙන්නේ කියලා. දැන් අපි මේක ඊළඟට අපිට තියෙන්නේ මේකේ සයිඩ් එක මහගන්න. සයිඩ්ස් මහනකොට ඔයා ඕලොක් මැෂිමක් නැති කෙනෙක් නම් කොහොමත් බෑග් මහනකොට අපි මහන ක්‍රමයක් මේක බෑග් එකේ ශක්තිමත් බවට හොඳයි මේ විදිහට මැහුවාම. ඔයා ඉස්සෙල්ලම මේකේ සයිඩ්ස් මහනකොට හොඳ පිටින් ඉස්සෙල්ලාම අඟල් කාලක් නැත්තම් පුට් එකේ වාසිය හිටින්න මහගෙන යන්න. දෙපැත්තම හොඳ පිටින් පුට් එකේ වාසියට මහගෙන යන්න. සාමාන්‍ය අපි කියනවනේ අඟල් කාලක් කියලා අන්න මේ විදිහට මහගන්න. ඊට පස්සේ තමයි අපි බෑග් එක හොඳ පිටින් මහන්නේ. කන පිටින් මහන්නේ. දැන් මේක දැන් මේ හොඳ පිටින් මහගත්තනේ දැන් අපි කන පිටට මේක හරව ගන්න ඕනේ. කන පිටට හැරෙව්වහම මේ වගේ මුල්ල මොකක් හරි ටූල් එකක් දාලා මේ විදිහට ඔයා හදා ගන්න. ඔයා කතුර දාලා මේ විදිහට මුල්ල හදා ගන්නවා නම් පරිස්සමට කරගන්න කැපිලා යන්න පුළුවන්. ඉතින් ওই විදිහට මුල්ල හදාගත්තේ නැත්නම් අපි ආයෙ මහනකොට මේක පැටලිලා තියෙනවා. ඔන්න දැන් තමයි අපි කන පිටින් මහන්නේ. කන පිටින් මහනකොට ඔයා හොඳ පිටින් මහපු මැස්ම අහුවෙන්නේ නැති වෙන්න මහන්න ඕනේ. එතකොට අපි හොඳ පිටින් අඟල් කාලකින් මේ වගේ මහගත්තා කන පිටට ආවහම ඔය අඟල් භාගිකින් මහන්න. එතකොට ඔයාට අර මැස්ම අහුවෙන්නේ නැතුව මහගන්න පුළුවන්. ඒක අහුනොත් අපිට හොඳ පිට හරවනකොට එළියට කෑලි කෑලි පේන්න පුළුවන් මේ මැස්මේ. ඒ හින්දා තමයි අපි ඒක අහු කරගන්න නැති වෙන්න මහගන්න ඕනේ. ඒකට හොඳම ක්‍රමය තමයි අඟල් කාලක් එළියෙන් හොඳ පිටින් මහන්න අඟල් භාගයක් කන පිටින් මහන්න. මේ විදිහට මම දෙපැත්තම මහගන්නවා. ඉතින් බලන්න හරිම ලේසි අපි දැන් බෑග් එක මහලා ඉවරයි. ඔයාට මේ බෑග් එකට හොඳ වටිනාකමක් එකතු කරන්න පුළුවන්. ඔයා හෑන්ඩ් පේන්ටින් චිත්‍ර අඳින්න දන්නවනම් ඔයාට මේකට හෑන්ඩ් පේන්ටින් එකක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම එම්බ්‍රොයිඩර් එකක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේකට පොකට්ස් දාන්න පුළුවන්. සිපර් ඇටච් කරන්න පුළුවන්. ওই විදිහට මේකට චූටි දේවල් කරලා ඔයාට මේකේ වටිනාකම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේක ටයි ඇන්ඩ් ඩයි කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මිල්ලන අයත් ඉන්නවා. ඉතින් මම මැහුවේ මේ විදිහට. ඔයාට මේකට ඉතින් වටිනාකමක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ ඔයා අනිත් දේවල් වලටත් දක්ෂ කෙනෙක් නම්. ඉතින් ඔන්න බෑග් එක මහලා ඉවරයි. දැන් අපි හොඳ පිටට හරවගත්ත මේ බලන්න කන පිට කොහින්වත් නූල් ඇදිලා පේන්නේ නැහැ. ඔයාට වාටියක් මැහුවා වගේ ඇතුළට හොඳට නැමිලා මේ මැහිලා තියෙනවා ශක්තිමත් බවින්. මේ හොඳයි ඒ විදිහට මැහුවාම ඒ වගේම හොඳ ෆිනිෂින් එකකුත් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් යාළුවත් එතකොට මේකට ස්වයං රැකියාවකට අදහසක් අරගනි. ඒ හින්දා වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ආයෙත් මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.